ජීවිතේ වැටුණ තැන් අනන්තවත් තියෙනව නේද? හැබැයි වැටුණ තැනකින් නැගිටින විදිය දන්නවද? මේ වීඩියෝ එක ඉවර වෙනකම් බැලුවොත් ඔයාට පුළුවන් ජීවිතේ වැටිලා ඉන්න තැනකින් උඩට එන්න. ඔයා මුලින්ම කරන්න ඕනේ ඔයාට ජීවිතේ වැරදුනා එහෙමත් නැත්නම් වැටුණා කියන එක නිහතමානීව පිළිගන්නට ඕනේ. ඒ වගේම ඔයා විග්‍රහ කරගන්න ඕනේ මොකද්ද මේ වාගේ පසුබෑම. එහෙමත් නැත්නම් වැටීම කියන එක මට කොතනද වැරදුනේ? ඇයි වැරදුනේ? මොකද්ද මේකට හේතුව? එහෙනම් මම ඊළඟට ගහන්න ඕනේ ප්ලෑන් එක මොකද්ද? ඔන්න ඔය ටික දෙවෙනි කරුණ. ඒ වගේම ඔයා නිහතමානීව තවත් කෙනෙක්ගෙන් උදව්වක් ඉල්ලන්න. ඔයාගේ යාළුවෙක් වෙන්න පුළුවන්, ඥාතියෙක් වෙන්න පුළුවන්, සහෝදරයෙක් වෙන්න පුළුවන්, දෙමව්පියන්ගෙන් වෙන්න පුළුවන්. ඔයාට විශ්වාසවන්ත කෙනෙක්ගෙන් නිහතමානීව උදව් ඉල්ලන්න. ඒ විතරක් නෙමේ ඔයා කුඩා තැනකින් නැවත පටන් ගන්න උත්සාහ කරන්න. ඒ වගේම ඔයා මේ තාක්කල් ඔයාගේ මානසිකත්වයේ තිබුණ තැනින් වෙනස් කරගන්න ඕනේ. මොකද ඔයාට වරදින්න, ඔයා පරදින්න ඔයාට මානසිකත්වයේ ගැටලුවකුත් තියෙන්නට ඇති. ඔයා වැටෙන එක නෙමෙයි ප්‍රශ්නය, වැටෙන එක නෙමෙයි ගැටලුව. ඔයා වැටුණ තැන ඒ විදිහටම වැතිරිලා ඉන්න එක තමයි ගැටලුව. ඔයා එතනින් එහාට නැගිටින්න උත්සාහ කරන පියවරක් ගානේ ඔයාට නැගිටින්නට ශක්තිය ධෛර්යය ලැබෙනවා. ඔයා මේ දේත් එක්ක එකඟයි නම් I agree කියලා කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම අපිව ෆලෝ කරලා හැකිතාක් වීඩියෝ එක යාළුවෝ අතර ෂෙයා කරන්නත් අමතක කරන්න එපා.